Hi friends, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් බලමුකෝ අද මම මොනවද හදන්නේ කියලා. ඉතින් මම අද පැස්ටා ටිකක් හදන්න යන්නේ. හැබැයි ඉතින් ගෙදර තියෙන දේවල් වලින් තමයි හදන්නේ. ඔන්න ඉතින් මම වතුර එකක් ලිපේ තියාගත්තා. ඒක රත් වෙනවා. ඒකට මම ඇස්ට්‍රා ටිකක් දාගත්තා. ඒ වගේම ලුණු ටිකකුත් දාගත්තා. ඊට පස්සේ මේක හොඳට ටිකක් කලවම් කරන්න ඕනේ. කලවම් කරලා වහලා තියන්න ඕනේ. ඉතින් මෙතන මම ගත්තේ My Choice කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඒකේ විනාඩි 8ක් විතර තම්බන්න කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේක නම් ටිකක් තදයි වගේ. මම වෙනදා ගන්න එකක් නන් නෙමෙයි මේක. දැන් ඉතින් තැම්බිලා වගේ නම් තියෙනවා. මේක පොඩ්ඩක් අපි බටර් නයිෆ් එකකින් වගේ කපලා බලමු. ඉක්මනින් කැපෙනවා නම් තැම්බිලා තමා. හැබැයි මම නම් මේක චුට්ටක් කාලා බලනවා තැම්බිලාද හරියටම කියලා. නැත්තම් ඒ රස අවුල් වෙනවා තැම්බිලම නැත්තම් හරියට. ඊට පස්සේ මේක පෙරා ගන්න ඕනේ. මේකේ පැකට් එකේ ගහලා තියෙනවා පෙරා ගන්න කියලා. කොහොමත් මම නම් පෙරනවා. පෙරලා හොඳට ටැප් එකේ ඇරලා මේ හොඳට සෝද ගන්නවා මේ පැස්ටා ටික. මම සමහර අය දැකලා තියෙනවා පැස්ටා හොදන්නේ නැහැ. නමුත් මේ ඇත්තටම හොදන්න ඕනේ. මේක මට තැම්බෙන කොටක් දැක්කා ඒක හොදන්න ඕනේ. නමුත් පැකට් එකෙත් ගහලා තියෙනවා අනිවාර්යෙන් සෝදන්න කියලා. තම්බලා ඉවරලා. ඉතින් මම මේ විදිහට සෝදගත්තා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියාගත්තා. ඒකට මම තෙල් දැම්මා. ගෙදර තිබුණ පොල් තෙල්. ඉතින් ඒ පොල් තෙල් දැම්මා. ඒකට ටිකක් රස වෙන්න කියලා මම ඇස්ට්‍රා ටිකකුත් එකතු කරගත්තා. ගොඩක් ಜಾති තිබුණ නැහැ ගෙදර. ඉතින් ඒ වුණාට බත් කන්නත් බැරි නිසා පැස්ටා හදන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒකට මම ඉඟුරු සුදු ලුණු ටිකක් තිබුණා ඒ ටිකයි කැරට් ටිකක් කපා ගත්තා. ඒක දාගත්තා. මේ ටික දාලා කලවම් කරගත්තා. ඊට පස්සේ මල් ළඟ තිබ්බ ලුණු මල් ටිකක් මම ඒ ටිකත් මේකට එකතු කරගත්තා. ඊළඟට ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් දාගත්තා. ඉතින් ඔයාලට ලුණු කොළ හරි ලීක්ස් හරි මොනවා හරි තියෙන දෙයක් දාගන්න පුළුවන් මීට අමතරව. ඉතින් මම ওই ටික තමයි දාගත්තේ. ඊට පස්සේ මම මේක කලවම් කරලා ටිකක් මේකට බිත්තරයක් දාගත්තා. ඊට පස්සේ මේක හිමීට මම එකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේක හිමීට ස්ක්‍රැම්බල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම කලවම් කරගෙන තඹගත්ත පස්ස ටික එකතු කරගත්තා. ඊළඟට මේකට සෝයා සෝස් ටිකකුයි ඒ වගේම තක්කලි සෝස් ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික අපි හොඳට කලවම් කරගෙන තව පුංචි දෙයක් මම මේකට එකතු කරගන්නවා. ඔන්න ඉතින් මම දැන් මේ දාන්නේ නම් ෆ්‍රෙෂ් මිල්ක් නෙමෙයි. ෆ්‍රෙෂ් මිල්ක් එක ඉවර වෙලා ඉතින් මම මේකට මේ හොඳ මිටි කිරි වලින් පොල් කිරි චූට්ටක් තමයි එකතු කරගත්තේ. ඉතින් ඔයාලට තදිසියකට කිරි නැති වුනහම ෆ්‍රෙෂ් මිල්ක් නැති වෙලාවට මේ වගේ ටිකක් දාලා හදන්නකෝ කිසිම වෙනසක් නැහැ හරිම රසයි. ඉතින් අපි මේ වගේ දේවල් පුංචි දේවල් වලින් රස කරගන්න පුළුවන්. ඉතින් මම මේකට තව පොඩි දෙයක් එකතු කරගන්නවා. බෙදගත්ත රට කජු ටිකක් අරගෙන ඒ ටික පියලි කරලා මෙන්න මේ විදිහට මේකට උඩින් දාගත්තා. ඉතින් හරිම රහයි මේ විදිහට රට කජු පියලි හැපෙනකොට එක මේ පැස්ටා එක කනකොට. ඉතින් ගොඩක් දේවල් අවශ්‍ය නැහැ මේ විදිහට ඇත්තටම රසයි. ඉතින් මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මේකෙන්. ඉතින් මගේ YouTube channel එක cook with nikini subscribe කරලා මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම් සුබ දවසක්.